ගෝවා තෙල් දාමුද මේකට මම ඉස්සලාම පෑන් එකක් ලිපේ තියලා එකට තෙල් ටිකක් දාගත්තා. ඊට කලින් මම කපාගෙන තියාගත්ත මේ බීඩුවුණු සුදුරුවුණු අවශ්‍යයි. එතකොට කරපිංචා රම්පේ අමු මිරිස් කුරුදුපතු ඒව ටික තමයි මම මේකට දාන්නේ. ඒ ටික මම කලින්ම කපලා තියාගත්තා. ඊට පස්සේ පෑන් එක පොඩක් රත් වුණාට පස්සේ මම ඉස්සරහා බීරුණු තමයි දාගත්තේ. බීරුණු ටික හොඳට දාලා චුට්ටක් වෙලා පැදෙන්න තියෙනවා. හීනියට කියන්නේ අපි කියන කොටුවට කපා ගන්න මේ විදිහට තමයි මේක කපාගෙන තියෙන්නේ. පොඩක් හීනියට කපලා ඒක හරහට කපාගෙන චූටි වෙන විදිහට තමයි කපාගෙන තියෙන්නේ මේ බීරුණු ටික. දැන් ටිකක් බීරුණු එක බැදිලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මම අනිත් ටික දාගන්නේ. කරපිංචා රම්පේ අමු මිරිස් ඒව ටික දාගන්නවා. පොඩ්ඩක් පැදෙන්න දෙන්න. පැදුනට පස්සේ මේ හීනියට කපාගත්ත මේ ගෝවා ටික දාගන්න ඕනේ. පොඩක් මේක කවලම් කරගන්න ඕනේ. මේ එතකොට තමයි ඔක්කොම ටික හොඳට බැදෙන්නේ. කහ ටිකක් දාගන්නවා. කහ ටිකක් මම වැඩිපුර දාගන්නවා. මොකද මම ගොඩක් වෙලාවට මගේ කෑම වලට කහ ටිකක් වැඩිපුර දාන්න කැමතියි. මොකද කහ කියන්නේ හොඳ විස බීජ නාශකයක්. එතකොට ඒකෙන් අපේ ඉම්යුනි සිස්ටම් එක ඉම්ප්‍රූව් වෙනවා. එතකොට ලෙඩ හැදෙන්න තියෙන සම්භාවිතාවය අඩු වෙනවා. ඒ නිසා මම ගොඩක් වෙලාවට කහ ටිකක් වැඩිපුර මගේ කෑම වලට දානවා. ලුණු ටිකක් දාගන්න ඕනේ ඊට පස්සේ. කලායි හොඳට කවලම් කරගත්තා. පස්සේ වහලා තියාගන්නනේ. විනාඩි 10ක් විතර වහලා තියාගත්තට පස්සේ මේක පොඩ්ඩක් හොඳට මැල වෙලා තියෙනවා. ඊට පස්සේ ආපහු පොඩ්ඩක් කවලම් කරන්න ඕනේ. නැත්තම් යට ටික වැඩිපුර බැදෙනවා. ඒ නිසා
තුනපා පොඩ්ඩක් දාගන්නවා. එතකොට ගොඩක් රසයි. සමහර අය නම් තුනපා දාන්නේ නැහැ. මම නම් තුනපා දානවා මගේ මේ බැදමට. ඊට පස්සේ මම ආපහු කවලම් කරලා මේක ආපහු හොඳට වහලා තියෙනවා. තව චුට්ටක් කුක් වෙන්න ඕන නිසා. දැන් ටිකක් කුක් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම සාමාන්‍යයෙන් මේව ගෝවා තෙල් දානකොට ඒකේ රස වැඩි වෙන්න මේකට බිත්තරයක් දානවා. ඊට පස්සේ දැන් අන්න මම මේකේ මේ මැද හිඩසක් තියාගෙන තමයි බිත්තර දාන්නේ. මේකටම දාන්නේ. බිත්තරේ මේකෙම බෙදලා ගන්න. වෙනම බෙදලා ගන්නෑ. මම මේකට බිත්තරේ දාලා තමයි බෙදලා ගන්නෙ. දැන් බිත්තරයක් දාන්න යන්නේ මේකට. මේකෙම තමයි බිත්තරේ බෙදලා ගන්න. වෙන බෙදලා ගන්න නෑ. මේක බිත්තරයක් දාලා ඒකට ලුණු ටිකක් දාලා ඒක පොඩ්ඩක් පැදීගෙන එනකොට ඒක කඩන්න කියන්නේ ක්‍රම්බල්ස් වගේ ගන්න ඕනේ. ඊපස්සේ බිත්තරේ මෙච්චර කඩන්න පොඩි කොට කැඩන විදිහට කවලම් කරන්න. නැත්නම් එක තැන බිත්තරයක් සම්පූර්ණ හෝල් එකක් විදිහට තමයි ඒක තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් කඩලා හැම කියන්නේ මික්ස් වෙන විදිහට කවලම් කරන්න. හැම තැනම මික්ස් වෙන්න කවලම් කරන්න. හරි දැන් ඉතින් ගොඩක් දුරට හැදිලා ඉවරයි.